අයිබෝන් ලකා කොහමද? හොඳයිනේ. හොඳයි කියන්නේ මහන්සිය. මහන්සියනේ මේ දවස් ටික දුවනවනේ. දැන් සතිය හරියටම දවස් 7යි. දවස් 7යිනේ. කොහමද තත්ත්වය? ප්‍රතිචාර නම් ඉතා හොඳයි කියලා පේනවා. ප්‍රතිචාරිතා හොඳයි. දැන් මේ වෙලාවේ ඇත්තටම සුජිත් ඒ කියන්නේ ප්‍රතිචාර සහ මේ වෙලාවේ ඉතින් තියෙන ඇත්තටම කලෙක්ෂන් එක ගැන නිෂ්පාදකරුන්ගේ පැත්තෙන් තියෙනවා එකක්. ඉතින් දැනට අපි පළවෙනි සතියේ ටික වාර්තාගත තත්ත්වයක ඉන්නවා. ඉතින් ඒක තියෙන අර මේ වාර්තා වගේ එකක ඇති වැඩක් නැහැ. නමුත් අර කණ්ඩායමක් විදිහට වෙන කණ්ඩායම් මහන්සියට ඒක නිකන් පොඩි එනර්ජි එකක්, පොඩි බූස්ට් එකක්. ඒ කියන්නේ අපේ මුළු ටීම් එකම මාර මහන්සියෙන් ඉන්නේ. හැමෝම දිවාරය නැතුව වැඩ කරනවා. ප්‍රොඩියුසර්ස්ලා ඒගොල්ලෝ ඉන්න රටවල් ඉඳලා වැඩ කරනවා. ඉතින් සම්පූර්ණ වෙනස් ටයිම් සෝන් එකේ දෙන්නයි ඉන්නේ. එතකොට දැන් මට අසංකය ඕස්ට්‍රේලියාව වෙන්නේ ප්‍රදීප් ඉන්නේ ඇමරිකාවේ ටෙක්සස් වල. ඉතින් රටවල් තුනම වෙනම සෝන් තුනක් ඒ දෙන්නම මට කම්ෆර්ටබල් වෙලා තමයි ඉතින් ඒගොල්ලෝගේ ටයිම් එක ඇඩ්ජස්ට් කරගෙන වැඩ කරන්නේ. ඉතින් ඒකත් එක්ක අර වගේ දේවල් අර වගේ නිවුස් ඉතින් පොඩි අපිට මෙහෙම පෙන්වන්න පුළුවන් වෙන්නේ නේද? ඔව් එහෙම පෙන්වන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ. ඇවිල්ලා තියෙන්නේ. මේ ලකා ෆිල්ම් එක ගැන අපි දැන් ස්පොයිල් කරන්න බෑනේ. ඔව්. හරිද? ස්පොයිල් නොකර අපි ඒ ගැන කතා කරගෙන යමු. නිකන් මම මීඩියා ෂෝ එකේදී මම ෆිල්ම් එක බැලුවා. මට නිකමට හිතුණා මේක මේ ලකාගේ කතාව දෝ කියන එකකුත් ඒකේ තියෙනවද කියලා. සහ මේක අර මේ යටින් තියෙනවනේ මේ එකක් දරුණු ගණේ දේශපාලන කතාවක්, සමාජ දේශපාලන කතාවක්, කියන්නේ සෝෂල් පොලිටික්ස් කතාවක්. ගේමක් ගහලා උඩ යන්නේ කොහොමද? ඒ එක එක ස්තරවල කතා කරන එක. ඒක ලකාට එන්නේ කොහෙන්ද? කියන්නේ මම කියන්නේ ෆිල්ම් එක ඇතුළට මේක ෆිල්ම් එකක් කරන්න ඕනේ කියන තැනට එන්නේ. මෙහෙමයි දැන් ඒ කියන්නේ අපි ජීවිතේ අඳුරගන්න විදි තියෙනවනේ. දැන් කිසිම ෆිල්ම් එක කෙනෙකුට මම හිතන්නේ නෑ ඒ කියන්නේ ලේසි කියලා තමන්ගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන් පරිබාහිර දේවල් හදන්න. දැන් රිඩ්ලි ස්කොට් මාෂන් හදනකොට මැට් ඩේමන් ගිහිල්ලා අඟහරු වල තනි වෙනවා. ඒක තමයි චිත්‍රපටිය. ඒ තනිකම අඟහරු හරි කොහේ හරි සිද්ධ වෙනේ තනිකම නැවත පෘථුවියෙත් එහෙම වෙන්න පුළුවන් තනිකම. ඒ පෘථුවියේ තනිකමේ අත්දැකීමේ දිගුව තමයි නැවත අඟහරු ලෝකෙදී හම්බ වෙන්නේ. ඒතකොට මම හිතන්නේ ෆිල්ම් එක කෙනෙක්, ඒ කියන්නේ හැම වෙලාවෙම ෆිල්ම් එක කෙනෙක්. දැන් අපි හිතමුකෝ අපි පිටසක්වල ජීවියෙක් ගැන හදනවා කියලා. ඒ පිටසක්වල ජීවියට එන චැලෙන්ජස් ඔක්කොම නැවත අපිට එන ඒවා. අපි හදලා තියෙන දැන් E.T. ගත්තත් ස්ටිවන් ස්පිල්බර්ග්. මම හිතන්නේ කිසිම සිනමාකාරයෙකුට තමන්ගේ ආත්මයෙන් ගැලවෙන්න බෑ කියන එක. ඒ කියන්නේ මං හිතන්නේ නෝලන්ගේ ආත්මය ඕක වෙන්න ඇති. අපි දන්න එක මොකද අපිට දුරයි ඒ සංස්කෘතික පරිසරය අපිට දුරයි අපි ආශ්‍රය කරන වපසරිය දුරයි. හැබැයි මම හිතනවා යාගේ ආත්මය ඒක වෙන්න ඇති කියන එක. එතකොට දැන් මම ගත්තොත් නැවත මම වැටුනේ ඕකට. මගේ ජීවිතේ කූඹියෝ ගත්තත් මෙයා ගත්තත් මගේ ජීවිතේ නැවත වැටුනේ ඕකට. ඒ කියන්නේ මම අහුවෙච්ච කැටගරි එකේදී අපිට කිසි ලැඩර් එකක් නැහැ. මොකක් හරි ගේමක් ගහන්න ඕනේ. ඉතින් මං ගහපු ගේම වෙන්නේ නැති බයිස්කෝප් වලට. මගේ පවුලේ කවුරුත් නැහැ මේකේ. මම දන්නගෙන මගේ පවුලේ ඔක්කොම අධ්‍යාපනයේ පැත්තෙන් ඉදිරියට ගියා. මගේ මල්ලි ගත්තොත් ලෝය කෙනෙක්, නංගි ගත්තොත් ටීචර් කෙනෙක්. මගේ අම්මයි තාත්තයි දෙන්නම ටීචර්ස්ලා. මගේ පවුලේ ඉන්න ඔක්කොම අධ්‍යාපනයෙන් ඉහළ ගියපු අය. මට වුණා වෙන මොකක් හරි ගේමක් ගහන්න. එතකොට මම හිතන්නේ හැබැයි මේ ගේම ගහනවා කියන එක 50-50. අතරම 50-50 වැඩි ඒකේ අඩුයි ඒකේ විනිං chance එක. එතකොට සමස්ත සොසයිටි එකම අපේ හැදිලා තියෙන්නේ මම හිතන්නේ මේක ඇතුළේ. මොකක් හරි ගේමක් ගැහුවොත් හැම වෙලාවෙම මම හිතන එක තමයි හැම මිනිහෙක්ම try කරනවා. අර මරු එකක් මම එක මේ ඉන්ටර්වියුස් දැන් 4 වෙනි ඉන්ටර්වියු එකේ කියන්නේ මොකද? තාරු රාජපක්ෂ කියලා අර ළඟදී පොතක් ලිව්ව මල්ලි කෙනෙක්. මේ අපේ පොත මොකද්ද මේ? බාලාංශේ. ඔව්. තාරු මරු එකක් Facebook එකේ ලියලා තිබේ. ඒ තමයි ලොතරැයියක් ගත්තාම ලොතරැයි උදේ 10ට විතර ගත්තාම රෑ 8ට නේ ඔක අදින්නේ. එයා කියනවා රෑ 8 වෙනකල් රුපියල් 40ක් හරි ගියකට ඔක ගත්තාම මේකේ කෝටි ගාණ ඇදිලා මං අපාර්ට්මන්ට්ස් අරගෙන මේව කරගෙන රෑ 8 වෙනකල් මම මාර සොමියක ඉන්නවා. ඒක රුපියල් 40ට නොවටිනා තරම් ආතල් එකක්. ඒ රුපියල් 40කට ගන්න බෑ ඒ ආතල් එක. මානසේ රෑ 8 ආයේ එක හොසිය. ඉන්න පැය ගාන ඉන්න ආතල්. ඒක මාර ට්‍රිප් එක මට ඉන්න පුළුවන්. ඒතර මම හිතන්නේ ඒක මං හිතන ලක අපි හැමෝම ට්‍රිප් එකේ ගිහිල්ලා තියෙනවා. හැම එකම සහ මේ මොහොතේත් යනවා. මේ මොහොතේත් යනවා. ඒ කියන්නේ ලාංකික අපේ ජන සමාජයේ හැදිලා තියෙන්නෙම
එකන අපත් මේ මහිතන මේක ලෝකෙත් මෙහෙම තමයි ගොඩක් දුරට ගැන සමාජයේ පරිසාදර මට්ටමින් යටට වැටුනට පස්සෙදී ආශ්චර්යයක්ම වෙන්න ඕනේ එකෙන් උඩට පැනගන්න කියන එක. ඒකට ආශ්චර්යයක් ඕනේ. ඒ ආශ්චර්යය අපි කන්වර්ට් කරගන්න ගේමක් ගහන්න ඕනේ කියන එක. නිදන් හාරන්න මොකද වල්ලපට්ට විකුණන්න ලොතරයි ගන්න වාරම්පුරි විකුණන්න අකුණු සන්නායක ගලවන්න ඊට පස්සේ මොනවද කරි රජින මාක් පිඟන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල සල්ලි දාන්න අර බිට්කොයින් අරවා මේවා මයිනින් මේ ඔක්කොම මචං මේ ෂෝට් කට් එකක් හොයනවා අපි මං කියන අපි ෂෝට් කට් සොසයිටි අපි ෂෝට් කට් එකක් හොයනවා අපි ජීවත් වෙන අපිට සාපේක්ෂව ඛේදවාචකයක් වගේ එකක් නෑ අපිට මදිනේ ඒකෙන් දිව්‍ය ලෝකේ කරා පයින් ඉතින් ඒක තමයි මම හිතන්නේ මට කිසිම වෙලාවක මගේ අනාගතයේ හෝ මං කරන කිසිම නිර්මාණයක මට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඒක කොහොමත් මේ ළඟ අනිත් එක තමයි ඒක. ඒතකොට කන්ටෙන්ට් එක සෑහෙන මිනිසුන්ට ළඟයිනේ. තමන්ගේ කතාවක් ඒක ඇතුලේ තියෙනවා. ඒතකොට මිනිසුන්ට උස්සන් යන්න පුළුවන්. ඒක මම දැක්කා මේ තමන්ගේ අත්දැකීම් මේකත් එක්ක ෂෙයා කරගන්නවා, වීඩියෝස් හදනවා. අර යූසර් ජෙනරේටඩ් කන්ටෙන්ට් හැදෙන්නෙම ඔය කෑල්ල ළඟ හින්දා. ඒත් එක්කම ළඟ මේ දැන් මම දැකපු ලස්සන දෙයක් තමයි මේ දැන් අපි අපේ සොසයිටි එකේ ඇවිල්ලා සෑහෙන කතා කරන જાතියන්නේ. කියන්නේ මම සිංහල ෆිල්ම් වල මම අඩුපාඩු වන්නේ මම දැක්කා තමයි මේ අපි කතා කරනවා. සෑහෙන කතා කරනවාඩි දෙබස් අඩුයි. මේ දෙබස් අඩුයි හින්දාම ෆිල්ම් එක බෝරින් වෙනවා. මේ මොකද්ද වාලම්පුරිය ඇතුළෙත් එහෙම මහා ලොකු දෙබස් ලොකු වට්ටෝරු නැහැ. හරිද? තනක දෙක කැරෙන්න. තනක දෙක කැරෙන්න එහෙම ලොකු වට්ටෝරු නැහැ. නමුත් ඒක මේ බෝරින් නැහැ. ෆිල්ම් එක තියෙන පොඩි එන පංච් ඩයලොග්ස් තියෙන්නේ ඒක බෝරින් නෑ. ඒක එතනින් කොහොමද ලකා කඩාගත්තේ? මම කියන්නේ ෆිල්ම් එක බෝරින් නොවී තියාගන්න දෙබස් අඩුවෙන් තියාගෙන. මෙහෙමයි. බස් අඩුමත් නෙවෙයි මම කියන්නේ. ඔව් අඩුමත් නෙවෙයි. ඒක අතන්දර කියන ශෛලයෙන් පොඩ්ඩක් මිදිලා. ඔව් ඒ කියන්නේ දැන් ෆිල්ම් කියන එක ගත්තොත් මම විශ්වාස කරන්නේම ටෙලිවිෂන් සහ ෆිල්ම් වෙනස් වෙන තැන කොට දෙනෙක් ප්‍රශ්න කරනවානේ. ෆිල්ම් කියන්නේම එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ ෆිල්ම් කියන එක කතාවකින් විතරක්ම දුවන්න බෑ. ඒක ආර්ට් හවුස් වුණත්, ඒක කොමඩි වුණත්, ඒක ත්‍රිලර් වුණත්, ඇක්ෂන් වුණත්, ඩ්‍රාමා වුණත් ඒක එක්ස්පීරියන්ස් එකක්. එතකොට එක්ස්පීරියන්ස් එක ජෙනරේට් උනේ නැත්තම් මම හිතන්නේ එක්ස්පීරියන්ස් එක ජෙනරේට් උනේ නැත්තම් ෆිල්ම් එක අල්ලන් ඉන්න බෑ. ඒ කියන්නේ මොකක් හෝ විදිහක එක්ස්පීරියන්ස් එකක් ජෙනරේට් කරනවා. මම කියන්නේ ලංකාවෙත් අපි ඔය කියන ගොන් ෆිල්ම් මනම්මනම් කියලා තියෙන ෆිල්ම් පවා සමහරලාට අපි බලන්නේ මම පවා ගිහිල්ලා ඔය කියන ඉතාම අසාර්ථකයෙන් චිත්‍රපටි මිනිස්සු බයින චිත්‍රපටි බලලා දෙන හැබැයි සෙනගින්න. ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් එකක් ජෙනරේට් කරනවා. දැන් නෙළුම් කුළුනේ මම දකින්න එක තමයි නෙළුම් කුළුනේ ඒ අත්දැකීම මීට පෙර අපිට නෑ. අපි කොල්ල විහිළු කතාවල් කියලා දෙනවා. වියාග්‍රා පෙති බීලා මේවා වෙච්ච මිනිස්සු ගැන මලගෙවල්ල ගිහිල්ලා hina වෙච්ච ගැන අපි කියලා තියෙනවා. හැබැයි අපි හැමෝටම තියටර් එක කියන්නේ තනි එක්ස්පීරියන්ස් එකකුත් නෙවෙයිනේ. අඩු අවම නරකම දවසකත් තියටර් එක 15ක් 20ක් ඉන්නවනේ චිත්‍රපටයකට. 10ක් ඉන්නවනේ. 10 නැත්නම් ඔන් කරන්නෙත් නෑ. නෑනේ. ඒගොල්ලෝ ඔන් කරන්නේ නෑනේ ෆිල්ම් එක. එතකොට මෙන්න මේ පොදු අත්දැකීමක් අපි මීට පෙර විදලා නැති එක්ස්පීරියන්ස්. ඒතර මම තව එකක් හිතුවා ඒ තමයි දැන් ලෝකයේ සිනමා ශාලාවක නැත්නම් ලෝකයේ චිත්‍රපටයක් බලනකොට තියෙනවා ෆිල්ම් එක්ස්පීරියන්ස් එක. විෂුවලි ඕඩියෝ ඒ කියන්නේ අපේ කතාවට අමතරව ලංකාවේ තියෙන පොඩි ප්‍රශ්නයක් අපි හැම වෙලෙම කතාව ඒ කියන්නේ සබ්ජෙක්ට් මැටර් එකම තමයි අපි ફોකස් කරන්නේ. ෆිල්ම් එක්ස්පීරියන්ස් එක අපි මිස් කරනවා. ඒතර අපේ සිනමා රසිකයා සිනමා ශාලාවට ගියපුවාම දැන් සිනමා රසිකයා සබ්ජෙක්ට් මැටර් එක කියන එක එයාට 100ට එක කොටසක් විතරයි. එයාට තව ආතල්ලයක් ඕනේ. එයා පැය දෙකක් ඉඳන් චිත්‍රපටි හදන කාට තමන්ගේ චිත්‍රපටි කොහොමදත් ආතල්. එතකොට මම හැම වෙලෙම තමන්ගේ ආතල් එකට ෆීඩ් කරගත්තොත් නම් කියලා වෙනවා ෆිල්ම් කියන එක. ඔව්. ඉතින් මෙන්න මේක අපි ඊටාම සවිඥානිකව දැන් මමයි දැන් මෙතන ටෙලිවිෂන් එක ගැන හිතනකොටත් අපි හිතපු එක තමයි රයිට්. ටෙලිනාට්‍ය යන ඕන තමයි. අපි කොහොමද එක්ස්පීරියන්ස් එකක් දෙන්නේ? ඒ එක්ස්පීරියන්ස් එක ඇතුළත එයා එන්ගේජ් වෙන්නේ. දැන් අපිට කූඹියෝ එකේ කූඹියෝ එපිසෝඩ් 57ක්. ඒ කියන්නේ දැන් මේකේ ෆිල්ම් එක නම් 7 වෙනි දවසේ කූඹියෝ එනකොට මං හිතන්නේ එපිසෝඩ් 9ක් යනකල් ලොකු එකක් තිබුණේ නැහැ. 8න් විතර තමයි අපි 8න් විතර තමයි නිකන් ඔය ගානට අන්න හරි කූඹිගුල පටන් ගත්තේ ඒ කාලේ මං හිතන්නේ. ඔය ගානට පිකප් උන්නේ නැහැ. පිකප් එක පටන් ගත්තේ 9 වෙනි එපිසෝඩ්. 9 වෙනි එපිසෝඩ් එක කියන්නේ එපිසෝඩ් 2 ගානේ ගත්තොත් මාසෙකට පස්සේ. හැබැයි චිත්‍රපටියක එහෙම කාලයක් නැහැ අපිට. ඒතකොට චිත්‍රපටියක සිද්ධ වෙනවා මේක ඩබල් පිකප් කරගන්න. ඒ කියන්නේ පළවෙනි දවසේ ෆස්ට් ඔඩියන්ස් එක හරි ගියේ නැත්තම් ඒගොල්ලෝ සෙකන්ඩ් ඔඩියන්ස් එකට එන්න දෙන්නේ නැහැ.
එන්න කියන්නේ එන්න කියන්නේ. ඉතින් මම හිතන්නේ අපි ඒක නිකන් අර අහම්බෙට වැරදිලා කරලා නෙමෙයි සවුන්ඩ් ඩිපාර්ට්මන්ට් එක අතුල ජයසිංහ සහෝදරයා ප්‍රමුඛ සවුන්ඩ් ඉතා හොඳ වැඩක් කරලා තියෙනවා. ඒ බදාගෙන නිබින්න වැඩක් කරලා තියෙනවා. මාස 8කට අවුරුද්දක විතර කාලයක් අතුල සම්පූර්ණ ස්ටුඩියෝ එකේ වැඩ කෙරුවා. චින්තක ජයකොඩි සහෝදරයා ඒ විතරම කාලයක් වැඩ කෙරුවා. දිනිදු චින්තකෙත් මං හිතන්නේ මාස්ටර් පීස් එකක් මේක මියුසික් එකේ. චින්තා ඒ මං චින්තෙන් ඉල්ලුවොත් මට පැය දෙකමාරක මියුසික් පීස් එකක් ඕන කියලා බ්ලැන්ක් තියෙන තැන් ඔක්කොම තමයි චින්තා නෑ මෙතන බ්ලැන්ක් කරන්න ඕන කියලා. ඊට පස්සේ එඩිටිං ඩිපාර්ට්මන්ට් එක සංගමල්වත් තරිඳු කාර්යවස ඊට පස්සේ දිනිදු ජාගොඩ අපේ කලර් ග්‍රේඩ්. ඉතින් මේ හැමෝම මේ එක්ස්පීරියන්ස් එක වෙනුවෙන් තමයි වැඩ කරුවේ. ඒ සමහර අය මාත් එක්ක ෆයිට් කරුවේ නෑ මේක මේ එක්ස්පීරියන්ස් එක නෑ මේක ඇතුලේ කියන එකට. ඉතින් මම හිතන්නේ ඒක ජෙනරේට් කරගත්තට පස්සේ අර සබ්ජෙක්ට් මැටර් එක තමයි විවාද සම්පන්න. ඕනෑම චිත්‍රපටයක සබ්ජෙක්ට් මැටර් එක විවාද සම්පන්නයි. උදාහරණයක් විදිහට ගත්තොත් මම ඊටාම ක්‍රිස්ටෝෆර් නෝලන් කියන්නේ මගේ නිකන් පොඩි ගෝඩ් ෆාදර්. හැබැයි මට ඩන්කර්ක් තමයි යාගේ ෆිල්ම් එක. මට තාමත් නිකන් මට ඔය මේ ටැරන්ටිනෝගේ පල්ප් ෆික්ෂන් මම බලන ෆිල්ම් සෙට් එකක් තියෙනවා. මට නිකන් මෙන්ටලි කියලා වුණාම මොන හරි වුණාම මම බලන ෆිල්ම් සෙට් එකක් තියෙනවා. ඩන්කර්ක් තමයි මට ෆිල්ම් එක. මට ඩන්කර්ක් බලලා දැන් උනත් මම ඩන්කර්ක් බැලුවොත් පැය 3ක් විතර සවුන්ඩ් ට්‍රැක් ඇහෙනවා මට කනේ. එතකොට හැබැයි එයාම ඕපන්හයිමර් කරනකොට මට මොකද හේතුව මම සයන්ස් කරපින්ද රොබර්ට් ඕපන්හයිමර් ගැන මම අහලා තිබුණා. පරමාණු බෝම්බය ගැන මට දේශපාලන කියවීමක් තියෙනවා. පරමාණු බෝම්බය පිළිබඳව මගේ දේශපාලන විරෝධාකල්පයකුත් තියෙනවා. ඊට පස්සේ ඒකේ ලිංගික දර්ශනය පිළිබඳව ෆ්ලෝරන්ස් පග් එක තියෙන මට තියෙනවා සබ්ජෙක්ට් මැටර් එකත් එක්ක ගැටිල්ල. ඔව් තියෙන්න බෑ. නෝලන්ට සාපේක්ෂව මං කවුද? නමුත් ඉතින් මට එහෙම සොමියක් මගේ ඇතුලේ තියෙනවා. විවාදයක් තියෙනවා. හැබැයි එයා හදන ෆිල්ම් එක්ස්පීරියන්ස් එක කියන්නේ මම කියන්නේ පැය 3ක්ද කොහෙද ෆිල්ම් පැය 3 විනාඩි 10කද ඔව් 3:10කද ෆිල්ම් එක දිගයි. කියන්නේ එක තප්පරයක්වත් ඇහැ හොල්ලන්නේ නැතුව අපි බලන් ඉන්නවා ඒකදී. ඉතින් මම හිතන්නේ අර එක්ස්පීරියන්ස් එක ජෙනරේට් කරන එක තමයි මම හිතන්නේ අපෙන් පස්සේ මේකේ ඊළඟට සිනමාව හදන සහෝදරවරුන්ට මම මේක කියන්න ඕන එකක් සුජිත් මම දැඩි තීරණයක හිටියා මොනම හේතුවකටත් ලංකාවෙන් පිටට යන්නේ නැහැ කියන එක. මගේ නිෂ්පාදකවරු මට කිව්වා කැනඩා, ඕස්ට්‍රේලියා රටවල් 4ක් විතර කිව්වා කලර් ග්‍රේඩින් වල. ඒගොල්ලෝ ඒක කිව්වේ වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒ දෙන්නම ඉන්නේ දෙන්නම ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒ දෙන්න හොයන සල්ලි මෙහෙට ඉන්වෙස්ට් කරන්නෙම අසංකයි ප්‍රදීපුයි දෙන්න. සංකයගේ දෙවෙනි ප්‍රොජෙක්ට් එක මේ පළවෙනිකේ සල්ලි අරන් ගියෙත් නැහැ. ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරන්නේ වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න ලකා කියන එකෙන්. මම කොහොනේ අපි කොහොම හරි මේක ලංකාව ඇතුලේ කරන්න ඕනේ. අපි ඊට පස්සේ සවුන්ඩ් එක ඉන්දියාවට අරන් යන් කියලා එකක් ආවා. මම ඒකේ දැඩි ලෙස හිටියන්නේ නැහැ. මං ගෙනියන්නේ නැහැ. කොහොම හරි අපිට ඉන්දියාව ගියොත් මේක සති 3ෙන් කරගන්න පුළුවන්. හැබැයි අපි මාස 8ක් හරි අරගෙන අපි මේක මෙහෙ ජෙනරේට් කරමු. අපිට පුළුවන් මේ වැඩේ කරන්න. කියන මොකද මේක දැන් කොච්චර කෙරුවත් ටික ටික පොඩි වෙවි යනවා. අපි චිත්‍රපටිය ලොකු කරන්නම හේතුව ඒක. එතකොට මේක ඊළඟට එන සිනමාකාරයට එන තරුණයාට සිනමාව කරන්න එන මල්ලිට ආපහු ඉන්දියාවට අරගෙන යන්න බෑ. එහෙමනම් මේක ලංකාව තුළ පුළුවන් මට මෙන්න මේ රෙෆරන්ස් එක හදලා දෙන්න කියන එක හරි අපි පටන් ගන්නවා. බෙන්ච්මාර්ක් එකක් දෙන්න. එක්ස්පීරියන්ස් එකෙන් ඒක කරගන්න මට දැඩි ලෙස උවමනාව තිබුණා. ඒකට මම ෆයිට් කෙරුවා. ප්‍රොඩියුසර්ස්ලා කිව්වා ඔයාට ඕකේ නම් ලංකාවේ කරන්න කියලා. ඉතින් දිනිදු, අතුල, චින්තා මේගොල්ලොන්ට මම නැවත එඩිටින් ඩිපාර්ට්මන්ට් එක නැවත ස්තුති කරන්න ඕනේ. අපි මේක රටෙන් එළියට එක රුපියලක්වත් යවන්නේ නැතුව මේක ෆුලි ලෝකලි ජෙනරේටඩ් එක්ස්පීරියන්ස්. ඒ වගේම ලකා මේ දැන් සල්ලි විතරක් ම නෙවෙයි එතන තියෙන්නේ. අපේ රටේ මේ වගේ උන් ටිකක් ඉන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන් ගියුන් කියන එක මාක් වෙනවනේ. අපේ සෙට් එකක් ඉන්න මෙහෙම කරන්න බය වෙන්න එපා. මාර දක්ෂ මිනිස්සු ඉන්නවා සුවිත. ඇත්ත කතන්දරේ මම නම් හිතන්නේ ඩිරෙක්ටර්ස්ලාගේ තියෙන්න ඕනේ කෑල්ල තමයි අපි ගන්නේ රටේ ඉන්න දක්ෂම එකෙක්නේ. මම නම් ඌ එජ්ජකටම පුෂ් කරනවා. يعني උගේ දක්ෂතාවයේ අන්තිම කලක් බිඳුවටම ගන්නවා. අන්තිම දශමයටම ගන්නවා. ඒගොල්ලෝ ආසයි ඒකට. ඒගොල්ලෝ කියන්නේ අපෙන් ඒක ගන්න කියන. ඉතින් ඒක නේ වාගේ වැඩේ මං හිතන රංගපාන කෙනාගේ සිට වෙන මුකුත් කරන්නේ වෙන මුකුත් ඩිරෙක්ටර් කියන්නේ ඒක නේද? ඒක ලක මම අහන්නම හිටියේ මේ මම මේක පර්සනලි කතා කරන්න හිටප එකක් තමයි. දැන් අපි මට තියෙන කතාවක් මම මේ වගේ අහන්න පොඩ්ඩක් ක්ලැරිෆයි කරගන්නත් එක්ක දැන් අපේ සිනමා ඉතිහාසයේ ලංකාවේ දැනට මේ කතන සිනමා පටන් අරගෙන අවුරුදු 75ක් වෙනවා මේකට. නිහඬ සිනමාවත් එක්ක ගත්තම අවුරුදු 100කට 100ක් මම හිතන්නේ පිරුණා මේ අවුරුද්දට. රයිට්. ඒකට ඔය කාලය ඇතුළත ලක අපේ එක ජෙනරේෂන් වල ups and downs තිබ්බා. තිබිලා හොඳ එක්ස්පීරියන්ස් තියෙන ෆිල්ම් තිබ්බා. ඊට පස්සේ කාලයක් තිබ්බ මේක වැටෙන්න. සහ මේ දැන් අපේ ජෙනරේෂන් එක දැන් අපි ඔයාලා එකම 80s නියෝජනය කරන ජෙනරේෂන් එකනේ.
අපිට කලින් සෑහෙන මේ රටේ වුණා ජනසංහාර ගොඩක්. කියන්නේ 88 89 60 70 කියන ඒ ඇවිල්ලා අපිට අර බැටල් එක දෙන්න හිටපු පරම්පරාව. yes කියන්නේ මගේ දේශපාලනික ක්‍රීම් එක දේශපාලනිකව සහ හැමතින්ම සමාජ විද්‍යාත්මකව සහ මේ කලාවතින් හැම පැත්තෙම හොඳම නිර්මාණකාරයෝ ටික හොඳම ස්ප්‍රිට් එක ලංකාවේ නැති වුණා. ඒතකොට ලොකු ජෙනරේෂන් ගැප් එකක්. ඊට පස්සේ උතුර දකුණ යුද්ධය. ඒකින් ලක්ෂ ගාණක් නැති වුණා. ඊට පස්සේ ආපහු රටින් එළියට ගියා. ඔක්කොම විසි වෙලා ගියා. එතකොට මෙන්න මේ ජෙනරේෂන් ගැප් එක අපිට ආවේ නැහැ. මේ ගැප් එක නිසා දැන් ෆිල්ම් හෝල් 300 ගණන් තිබිච්ච රටේ දැන් 170 ගණයි තියෙනවා. ෆිල්ම් සමහර ෆිල්ම් හොයා ගන්නත් නැහැ, ගිනි තියලා විනාශ වෙලා. ඒකට අපිට ස්ටඩි කරන්නවත් මැටීරියල්ස් නැහැ. ඒකට දැන් ඔයාලා අරන් එනවා මේ බැටල් එක තව අලුත් පරම්පරාවකට දෙන්න හදන තැනකින් අලුත් බෙන්ච්මාර්ක් එකක් තියාගෙන. කොහොමද ඒක පරණ ජෙනරේෂන් එකත් එක්ක ගනුදෙනුව හදාගත්තේ සහ දැන් මම එහෙන් කොනෙන් මට ඇහිලා තියෙනවා කතා කරනවා පරණයන් ඉන්න ඕනේ නැහැ අහෝසි වෙන්න ඕනේ කියලා. මම මේකට සම්පූර්ණ එකඟ නැහැ. සම්පූර්ණ එකඟ නැහැ මේ මොකද මේ මිනිස්සු අල්ලන් ආපු කෑල්ලක් හින්දානේ අපිට මේ යමක් ඉතුරුලා තින්නේ. ෆිල්ම් වල 100ක් හරි තියෙනද? මේ ලකා හිතන්නේ මොකක්ද ඒක ගැන? නෑ මම ඒකයි මම සෝමయ్యටයි ප්‍රොෆෙසර් ආරියරත්නටයි කිව්වේ. ඒ දෙන්න නොහිටින්න මට ඊළඟකොටයි බිත්ති වලට ගහලා තමයි මේක පෙන්වන්නේ. ඒක තමයි ඇත්ත සුදු. අපි කැමති වුණා නැතා මේකේ තියෙන පවතින රියැලිටි එකක් තියෙනවා. මම රජ කතාවලට එකඟද නැද්ද කියන එක මගේ පර්සනල් ටේස්ට් එක. අපි සබ්ජෙක්ට් මැටර්ස් එක. හැබැයි ඒ සිනමාවල ගුණාත්මක බව ඔක්කොම මගේ පුද්ගලිකයි. හැබැයි කර්මාන්තයක් විදිහට හිතුවහම මේ මිනිස්සු කණ්ඩායම සෝමරත්න දිසානායක ප්‍රොෆෙසර් සුනිල් ආරියරත්න මේ ආසන්න කාලයේදී උදේකාන්ත වර්ණසූරිය ඊට පස්සේ අපේ එකක්ද ගත්තොත් රංජන් රාමනායක මහත්මයා මේ ගොල්ලෝ කොහොම හරි මේක නඩත්තු කරගෙන ආවා. මම හිතන්නේ දැන්වත් වැඩිම රෙකෝඩ් තියෙන්නේ සිරිපැරකුම් සෝමయ్య ඊට පස්සේ මම හිතන්නේ ප්‍රොෆෙසර්ගේ එකක් තියෙන්නේ. එතකොට එහෙමනම් රයිට් අපිට තියටර්ස් ටිකක් ඉතුරු වුණා කොහොම හරි අපි කැමති සිනමාව හදන්න එහෙමනම්. දැන් එහෙනම් අපි ඒගොල්ලන්ගේ මම හැම වෙලෙම කියන එක මේකේ දැන් අපි හිතමුකෝ මට කිසිම මේකක් නැහැ නෙළුම් කුළුණ පහු කරන්න වගේ එක. මම අර මේ ආයෙත් මේ ළඟදී සාකච්ඡා මේක දිගට ඒකට යන හින්දා එකම ටික ගියේ වෙනවා. නමුත් මේක මේ ග්‍රීස් ගහේ නගිනවා වගේ වැඩක්. ග්‍රීස් ගහේ මචං කවුදත් යට ඉඳලා මේ තරුණුගේ එකත් කිව්වා. කිව්වා මං හිතන්නේ. ඔව් ඒ කියන්නේ යට ඉඳලා උඩට එකෙකුටම නගින්න බෑ කවදාවත්. මහල්ලාට අර ගෙදර කියලා නිදි. ඔව් ඒ කියන්නේ මුලින්ම අත දීපු එක ගෙදර ගිහිල්ලා බුදි අරු නැගලා කොඩිය ගන්නවා. එක එකාගේ ෂෝල්ඩර්ස් මත තමයි නගින්න තියෙන්නේ. එතකොට මට මේ වෙලාවේ තියෙන දැන් අද ආපුවා අපි පළවෙනි සතියේ ලංකාවේ රෙකෝඩ් එකක් කියලා ආදායමෙන් පළමු සතියේ මේ ඒක රෙකෝඩ් එකක් වෙන්නේ ඇත්තම කතන්දරේ රාණිටයි නිලුම් කුල්නයි නිසා. ඔව්. එහෙම නැතුව මම තනි කරවන මම හිතන්නේ මම රෙකෝඩ් එකක් වෙයි කියන එක. ඊට පස්සේ මට පස්සෙන සහෝදරයාට මමත් උදව් වෙයි මේ රෙකෝඩ් එක කියන්නේ. මේ රෙකෝඩ් වගේ ඒවා තියෙන්නේ නැවත අපි එකිනෙකාගේ උරහිස මත නගිමින් යන්නේ. ඒකට අපි දන්නේම නැතුව අවිඥානිකව අපි නැගලා ඉන්නවා සෝමයලාගේ උරහිස් මත. එහෙම නැත්නම් ඊට කලින් හිටපු අය ජයන්තයලාගේ උරහිස් මත. එතකොට මම හිතන්නේ අපි එළියේ ඉන්න අයට එක විවේචන තියෙනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒක තමයි මේ වගේ ශාස්ත්‍රයක හැටි. හැබැයි අපිට ශාස්ත්‍රයයට වගකීමක් තියෙනවා. මම ඒ අයගේ උරහිස් මත නැග්ගා වගේම මගේ උරහිස් මත තව කෙනෙක් නගිනවා නිකන්. මේක කවදාද ඉටර්නල් තියෙන්නේ නැහැ සුජිත්. මේක බොක්සින් වගේ. ඔයා කොච්චර වුණත් අවසානයේදී ඔයා වැටෙනවා රින් එක දවසක. එදා ඔයා නැගිටලා එනවා. ඒක තමයි ඇත්ත මේකේ. චිත්‍රපටි ආර්ට් ගැන පුද්ගල කේන්ද්‍රීය වැඩනේ මේවා. මේකේ පුද්ගලයා විතරනේ පවතින්නේ. පුද්ගල කේන්ද්‍රීය. දැන් මොන හරි විවේචනයක් කෙනකොට කෙලිම ලකාට එන්නේ. හොඳ බෙදිලා ගියාට නරක තනි කරලා එන්නේ. මද්දුම් බණ්ඩාරගෙන කින්න ඕනේ පාරගෙන. ඉතින් ඒක තමයි මතකද නම දාපු හැටි මට. මද්දුම් බණ්ඩාර කියලා. මොකේද ඒක දෙන්නේ? කුඹියෝ. මොකක් හරි එකට කර තිබ්බ ගිහිල්ලා නේද? ඔව් දෙපාවට බහින්න මං කර තියලා මම මද්දුම් බණ්ඩාර කියලා නම දැම්මා. ඕ කූඹි කුලේ මොකක් හරි සීන් වල ඕ. ඉතින් මම හිතන්නේම දැන් ඊළඟට චිත්‍රපටි හදන කෙනා මම හැම වෙලෙම කියන මගේ මාස්ටර්පීස් එක සිංහ බහුව මගේ දමිතගේ මාස්ටර් ඩ්‍රීම් එක තිබුණේ සිංහ බහුව හදන එක. අපි ඒක හදනවම තමයි. ඇඩ්වර්ටයිසිං වලින් ප්‍රැක්ටිස් කරලා. මොකද හේතුව මේ ගල්ලෙන පෙරලලා තාත්තව මරලා තාත්තගේ අලුමත තමයි පුතා මේක ගොඩනගන්නේ. ජෙනරේෂනුත් නැවත එහෙමයි. අපි ඒගොල්ලොන්ගේ ජෙනරේෂන් එක ඇටැක් කරන්න ඕන. ඇටැක් කරලා ඒක කඩන්න ඕන. ඒ වෛරයක් නෙමෙයි ඒක. ඒක තමයි මේක ඊළඟ නිර්මාණාත්මක ඇටැක්. නිර්මාණාත්මක ඇටැක් එක. එයා මත කියන්නේ ඒගොල්ලන්ලි ගහලවත් එහෙම ඇටැක් නෑ නෑ ඒකයි මම කිව්වේ ඒගොල්ලෝ තමයි මේක ඉතුරු කරගත්තේ. තාත්තා තමයි පුතාට ඉතුරු කරන්නේ මචං. හැබැයි
එයාගේ නටබුන් මත තමයි මට මගේ ගොඩනැගිල්ල හදන්න වෙන්නේ. ඊට පස්සේ නැවත එක්කෙනෙක් මාව කඩනවා. මේක යන්නේ මේ මොයි ෆිල්ම් කේරලා ප්‍රොජෙක්ට් එක ගත්තොත්. අපි දැන් ඔය මලයාලම් කියන එක රෑ සිනමාවක් නෙවෙයිනේ. ඒක ප්‍රොජෙක්ට් එකක්. ඒක සවිඥානිකව මෙහෙම හදපු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මම හිතන්නේ මම අර සුජිත්ගෙකට එකතු කරොත් ප්‍රශ්නෙට මෙතනින් එහාට මේක පවතින්නේ කොහොමද කියන්නේ. මෙන්න මේක තමයි වැඩේ. මගේ මේකට යෝජනාව තමයි ලංකාවේ සිනමා බෙදාහැරෙන කට්ටිය එකතු වෙලා නිෂ්පාදකවරු එකතු වෙලා ජාතික චිත්‍රපට සංස්ථා දින්වලා ට්‍රැෆික් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදන්න. ඒ කියන්නේ කවුරු හරි මචං මේක දිහා ගෝඩ් වගේ බලන් ඉන්න ඕනේ රයිට්. දැන් බලන් ඉන්නවා. දැන් යනවා හරිවාලම්පූරි යනවා දැන්. රයිට්. මේක යනකොට ඔඩියන්ස් එකට දැන් මේකේ දවස් 50 හරි කියනවනේ මචං මේක මහන්සි මේ වර්ගයේ චිත්‍රපටිය. එතකොට රයිට් ඊළඟට දේවි කුසුමාසන රජ කතාව. දැන් ගංගල මිනිස්සු කොයිතරම් දුරට වාලම්පූරි බලනවද මම දන්නේ නැහැ. දැනට එන ඔය රෙකෝඩ්ස් ඔක්කොම නාගරික තියටර්ස් වලින් ගමෙත් අනුරාධපුරෙත් යනවා. අනුරාධපුරේ නැවත නගරයක්. අනුරාධපුර කියන්නේ ගම නෙමෙයි. ගම කියන්නේ වෙන කෑල්ල. ගම කියන්නේ වාලම්පුරියේ තියෙන ගම තමයි ගම. එතකොට මේ රයිට් මේක ළඟට ඊළඟට ට්‍රැෆික් එකේ තියන්නේ මොකද්ද? දැන් රාණියාව බයෝපික් එක. මේක සවිඥානිකව නෙමෙයි මේ එන්නේ. හරිද? ඔටෝමැටිකලි හැදුනා නේද? දැන් මම කියන්නේ මේක ගානට ඇල්ලුවා නම්, ඒ කියන්නේ මෝඩතරින් තියෙනවා, ෆාදර් තියෙනවා, බහුචිතවාදියා තියෙනවා, මාරියා තියෙනවා. දැන් මේවා කොහොමද ප්ලෑන් එක? මම කියන්නේ කාඩ් කුට්ටම් වගේ ගහන්න ඕනේ. කවුරු හරි මේක කාඩ් කුට්ටම් වගේ ගැහුවොත් මට හම්බුණා නම් ඒක මම ගානවා කොලාත. ඒක ඉතින් කියන්නේ ලොකුම බර තියෙන්නේ මං හිතන්නේ මේ සර්කිට්. ඒ කියන්නේ සර්කිට් කට්ටිය චිත්‍රපට සංස්ථා එකතු වෙලා. මොකද දැන් තියටර් ෂෙයා කරගෙන යන්නේ. දැන් මට ලයිකා එක EAP එක ඒගොල්ලන්ගේ ඔක්කොම තියටර්ස් දුන්නා. සියලු තියටර්ස් මට ඕපන් කෙරුවා. ඒතකොට අපි නෙමේ ඩිස්ට්‍රිබියුටර් එහෙම නෑ. මට වැඩියේ ඇත්තටම ෆයිනෑන්ස් not matters එක තියෙන්නේ. ඒතකොට මට වැඩිය උනන්දුයි ජානකී විජේරත්න සෞදරී සහ ලයිකා එකේ කෝඩිනේට් කරන අය. මේ අකලංග කියලා මල්ලි කෙනෙක් ඉන්නවා ස්වර්ණානි ප්‍රෝග්‍රෑම්ස් ලයින් අප් කරනවා. අයි මේකට යන්න. ඉතින් ඒ බැටල් එක විසින් නැවත අපිව ගේන්නේ සිනමා කියන එකේ අපේ කර්මාන්තයනේ මේක. අපි මේකට වොරීඩ් මචං. මම කියන්නේ අවුරුදු 19ක් මේකේ. කියන්නේ මේක නිකන් ඔයා අර ෆිල්ම් එක බැලුවද එක මගෙන් අහන්න බෑ. සමහර අය අහනනේ ඔයා මේක බලලා නැතුව ඇති ඔයාට ඒක තමයි මේ ප්‍රශ්නේ කියලා. මම බලලා තියෙන්නේ ඔක්කොම අවුරුදු 19ක් වෙන මොකුත් මම කරන්නේ නැහැ මචං. මම මේකෙම තමයි ඉන්නේ. එතකොට කවුරු හරි මේ ට්‍රැෆික් එක මැනේජ් කරුවොත් අර මම කියන්නේ සෝමේලා ඔය රජ කතා එක දිගට ආවේ ට්‍රැෆික් මැනේජ්මන්ට් නැති නිසා. අරක ට්‍රෙන්ඩ් වෙච්ච ගමන් ආයකට කියලා ඒකේ මල් සින්දුවෙන් කින්ස්ලි පීරිස් ගැහුවා දෙහි මලක්. එතනින් පස්සේ ඔක්කොම මල් සින්දුවා. දැන් අය හෙට ආපහු වාලම්පුරි වගේ ප්‍රොජෙක්ට් එකක් ගෙනල්ලා තිබ්බට දුවට වැඩ කරන්නේ නැහැ. දැන් මම කියන්නේ දැන් නීරා එනවා කවුද වාසවගේ. එතකොට සූර්යයට පස්සේ නීරා තියන්න බෑ මම කියන්නේ. එතකොට මාරියා එනවා. මාරියා අතිශයින් වැඩි ප්‍රමාණයි මම හිතන වැඩි ප්‍රමාණයි කැටගරි එකේ තියෙන පොඩි ආර්ට් හවුස් ටච් එකේ ෆිල්ම් එකක්. හැබැයි ඒකට වෙන ඔඩියන්ස් එකක් ඉන්නවා. නෙළුම් කුල්ලාත් වැඩි නේද ප්‍රමාණයි. ඔය දිව්වේ. ඒකත් වැඩමනා කියලා කැටගරි කරලා තියෙන්නේ මේ වෙන හේතු නිසා නේ කුණුහරුප තියෙන හින්දා. ඔව් ඒක සහ අර මේ දැන් ඔය එතන දැන් අපිට ආපු එක තමයි අපිට ආවේ වඩාත් සුදුසුයි කියන එක. ඒ ළමයිකට ඕන තරම් අය ළමයි එක්ක ගිහලා බලනවා. හැබැයි තීම් එක ඇඩල්ට් කියන එක. දැන් අපිට ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ, ඇමරිකා, කැනඩාවල මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ 15+. ඒ තමයි ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ. හැබැයි පේරන්ටල් ගයිඩ් එක යටතේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ අර ළමයිකට තනියම ඉතින් කොහොමද ෆිල්ම් එකක් බලන්න බෑ. ඉතින් අපිටත් ආවේ තීම් එක නිසා තමයි වෙජන වඩාත් සුදුසුයි කියන කැටගරි. ඒක එතනත් පොඩි අවුලක් තියෙනනේ අපි නිකන් වැඩන්ට සුදුසුයි වඩ වඩාත් සුදුසුයි වැඩන්ට පමණයි කියලා කැටගරි කරනවට වඩා වගේ 15+, 13+. ඉතා සරලයි. මම හිතන්නේ ඕක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඉන්නකොටද කොහෙද කිව්වා ඕක කරන්න මේ ඕගොල්ලෝ මේ රේට් කරන්න ෆිල්ම්ස් කියන එක. රේට් එක අර විදිහට කරා නම් අර විදිහට කරන්න ඉවරයි. එතකොට අපිට මේකෙම දාන්න බලන්න 15+ කියලා. ඉතින් කොහොමදත් පොඩි කරන් ෆිල්ම් හෝලට එන කියන මෝඩකමක් ළමා චිත්‍රපටියක් නෙවෙයි නං. ඇත්තම කතාව. කියන්නේ ළමයට තේරුමකුත් නැහැ. අනිත් හරි ඩිස්ටර්බ් ළමයි ඇත්තටම සිනමා ශාලාවට ගියා. සහලකා මේ අනිත් එක මේ දැන් ඔය ලංකාවේ මෑත ඉතිහාසයේ පැය 2යි විනාඩි 40ක් දිගට ෆිල්ම් එකක් ආයේ මං හිතන්නේ මේක මෑතක මං හිතන්නේ මේක තිබුණා නේද අපේ මේ ගින්නෙන් උපන් සීතල පැය 3ක්ද කොහෙද? ඔව් ගින්නෙන් උපන් සීතල මට මතක විදියට ඒකට හරි පැය 3ක් ටිකට් 3ක් විතර වගේ ඉතින් ඔව් අනුරුද්ධයක. එතකොට මේ දැන් ඒක ඇතුලේ පැය දෙකකට වඩා දෙකමාරක් අපේ දැන්. දෙකමාරක් දැන් තියටර් කට් එක පැය දෙකමාරයි. තව විනාඩි දෙකකට නේද? ඔව් ඒ කියන්නේ මේ අපි ඒක කියන්නේ තිබුණේ ඩිරෙක්ටර්ස් කට් එකයි තියටර් කට් එකයි. මම තීරණය කළා ප්‍රෙස් ෂෝ එකේ ඩිරෙක්ටර්ස් කට් එක පෙන්නන්න. එතකොටත් නිකන් චූරි රියැක්ෂන් එකක් ආවා. තව විනාඩි 10ක විතර කැපුණා. විනාඩි 10 ඔල්රෙඩි කපලා තිබුණා. එහෙනම් තියටර් එකට ඒකම දැම්මා. ඒ ෆීඩ්බැක් එකත් එක්කම තමයි ඒක පෙන්වන්නේ. දෙකමාරක් නේ. එතකොට දෙකමාරක් ඇතුලේ මේ
ඕඩියන්ස් එක බෝරින් ඉන්ටර්වල් එක දුන්නද? සමහර තියටර්ස්වල ඉන්ටර්වල් එක දෙනවා. සමහර අපි රෙකමන්ඩ් කරන්නේ දෙන්න එපා කියලා. අපි කළු ඉන්ටර්වල් එක නැතුවනේ. නැතුවනේ ඔව්. අපි රෙකමන්ඩ් කරන්නේ දෙන්න එපා කියන්නේ. නමුත් සමහර තියටර්ස් ඉතින් තියටර්ස්වල තියෙන ඒගොල්ලන්ගේ අරේන්ජ්මන්ට් එක ඇතුලේ දෙනවා ඉන්ටර්වල්. ඒක තියාගන්න එක අභියෝගයක් නෙවෙයිද මං කියන්නේ. එක ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන තියටර් එකේ විශේෂයෙන්ම සිංහල ෆිල්ම් වලට එහෙම ඔඩියන්ස් තමිල් ෆිල්ම් එකක් වගේ හින්දි ෆිල්ම් එකක් වගේ පැය 3-4ක් බලන්න ඔඩියන්ස් එක හැදිලා ඉන්නවා. අපිට භාෂාව තේරෙන්නේ නැති වුණත් අපි ඒක වෙන ආතල් එකක් තියෙනවා. ඒකට මේකේ පැය දෙකමාරක් මිනිස්සුන්ව තියාගන්න හුක් එක විදිහට මොකද්ද පාවිච්චි කරේ? ඇත්තටම සුජිත් මං එහෙම හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඒක එහෙම හිතලා කරන්න හරි අමාරුයි මේ වගේ දේවල්. අපි චිත්‍රපටියක් ක්‍රාෆ්ට් කරනවා. මම කොහොමදත් 2:20ට තමයි ෆිල්ම් එක හිතන් හිටියේ. ඇත්තටම මුලින් ලියනකොටත් මම කොහොමදත් හිතුවා ත්‍රිලර් ඩ්‍රාමා නම් පැය 2යි කාලට වැඩි වෙන්නම ඕනේ. නැත්තම් මෙහෙම කරලා ගියා වගේ තේරෙනවා. ඒක ඉතා නෙගටිව් රියැක්ෂන් එකක් විදිහට බලපානවා චිත්‍රපටයට. විශේෂයෙන්ම ඔය කැටගරි එකේ වැඩක කියන්නේ කැරක්ටර්ස් 8ක්නේ. ඔව්. කැරක්ටර්ස් එකක් නෙවෙයි කැරක්ටර්ස් 8ක් එක විදිහටම ප්ලේ වෙනවා. ඔක්කොම මේන් කැරක්ටර්ස් වගේ ප්ලේ වෙනවා. දිල්හානි අක්කා මුලින්ම පෙන්නලා ඊට පස්සේ නැවත ආයෙ ටිකක් දුර ගිහිලා ෆිල්ම් එකේ ඉන්නේ. නමුත් එයාගේ ෂැඩෝ එක තියෙනවා ෆිල්ම් එක පුරාට. එතකොට කැරක්ටර්ස් 8කට කාලේ බෙදුනහම මේ වයක ඇතුළේදී එක කැරක්ටර් ඉතා පොඩි කාලයක් තමයි හම්බ වෙන්නේ පැය එකමාරකට ෆිල්ම් එක හැදුවොත් එහෙම. සහ මම හිතුවේ අවුරුදු 4කට 5කට පස්සේ කූඹි වලින් පස්සේ එනකොට ආයෙ මට මේ ප්‍රේක්ෂකයෝ නිකන් පැය එකමාරෙන් එළියට දාන්න ඕනේ නැහැ නේ. ඉතින් ඕකේ ප්‍රශ්නේ තිබුණේ මේගොල්ලන්ගේ. ප්‍රශ්නේ තිබුණේ ඩිස්ට්‍රිබියුටර්ස්ලගේ. මගේ වාසනාවකට LFD එකට ගියපුවාම දෙකයි මුලින්ම මේගොල්ලන් පෙන්නේ 2:45ක කට් එකක් මට මතක විදියට 2:45 බලලා 2:45 තමයි ඕකේ කරේ. නවීඩ් කාද තුෂාන් මීමනගේ ඊට පස්සේ අපේ ඔය මේ රකිත් LFD එකේ කට්ටියම් බලලා මේ නෑ මචං මේක මරමු කියලා මේක කරා. මම ඊට පස්සේ මම ටයිම් එක කිව්වේ. අපි ඉතින් කොෆි එකක් ගන්න ටයිම් එක කිව්වේ. ඊට පස්සේ ටයිම් එක කිව්ව ගමන් එච්චර තියනවාද අපිට තේරුනේ නැහැ. අපි බලමු මචං තියටර්ස් වල ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊට පස්සේ ෂෝ ටයිම් සර්බුදේ එනවනේ දැන්. KCC එක පෙරේදා ඕපන් කරුවා 9 ඒක දාදුවන් ප්‍රේක්ෂක ඉල්ලීම් මත 9 කාලේ රෑ 9 කාලේ ෂෝ ටයිම් එක ඔබ රෑ 9 කාලේ කියන 11යි කාලට තමයි ඉවර වෙන්නේ. එතකොට සොරි 11:45ට තමයි මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඉතින් නමුත් මං හිතන්නේ ඒක හවුස්ෆුල්ද කොහෙද? එතකොට මම හිතන්නේ මේකර්ස්ලා පැය 2.5 අතර නම් තියෙන්න ඕනේ ෆිල්ම් එකක් කියන තැන මමත් ඉන්නවා. මේකර්ස්ලා හැබැයි සීමාවල් පනෝ ගන්නකොට දැන් ඔක්කොම කලින් සීමාවල් දාගන්න බෑ. මට හිටියා සශිකා ෆොන්සේකා මගේ ස්ක්‍රිප්ට් සුපර්වයිසර් විදියට හිටියා. සශි හැම එකම ටයිම් කෙරුවා. සශි මමයි ෆිල්ම් එක කලින් ටයිම් කරලා තමයි 2:20ට තිබ්බේ. නමුත් ප්ලේයින් ටයිම් එක වැඩි වුණා ඇත්තම කතන්දරේ. අපිට ඉතාම විශිෂ්ට ශිල්පීන් පිරිසක් හම්බුණා. ඉතින් ඒගොල්ලෝගේ ප්ලේ කරන විදිහත් එක්ක ටයිම් එක ටික එක්ස්ටෙන්ඩ් වුණා. ඊට පස්සේ අපි එඩිට් එකෙන් අපි එඩිට් වාර ගානකදී පාවිච්චි කරලා කොහොමද කියලා කට් කරුවේ. ඉතින් මම හිතන්නේ පීස් එක විසින් ඉල්ලා සිටනවා නම් ටයිම් එක ඒකේ තේරුම ප්‍රේක්ෂකයාත් ඒ ටයිම් එක ඉල්ලනවා අනිවාර්යයෙන්ම. මොකද ඒ කතාවට නේ වෙලාව ඉල්ලන්නේ. දැන් අපි ටෙලිනාට්ටම් එපිසෝඩ් අදිනවනේ අර එපිසෝඩ් ගන්න දෙන්නේ සල්ලි හම්බෙන්න හින්දා. චිත්‍රපටියක නේද පැය එකමාරටයි පැය දෙකමාරටයි දෙකම එකම ටිකට් ප්‍රයිස් එක. ඒකයි සිනමා ශාලා වැඩි වෙන්නේ නැහැ. ඒකයි සිනමා ශාලා හිමියොත් ටිකක් ඒකට AC එක පාව තව වැඩිපුර පැයක් විනාඩි බල්බ් එකේ වේස්ටේජ් එක පාව පැය භාගයක් විතර දුවනවා. ඉතින් මම ඒගොල්ලන්ට ස්තුති කරන්නේ ඒ කිසිම කෙනෙක් මට වචනයකින් හෝ එක් කියලා නැහැ. අවසාන ප්‍රෙස් ෂෝ එක බලලත් ප්‍රෙස් ෂෝ එකෙන් පස්සේ මම තියටර් කට් එක 2:30 කියලා DCP එකේ යවනකොට මට තෝරනවා නවීඩ් මට කෝල් කරලා හව මේ ලකා විනාඩි 10ක් කැපුවද කියලා. මම කිව්වේ මං කපනවා කියලා. ඇයි මචං කැපුවේ බලන්නකෝ ඇයි ඒ වහම කරේ කියලා. මං ආසයි ඒ රියැක්ෂන් එකට. එතකොට මම හිතන්නේ නෑ නිර්මාණකාරයෙක් එහෙම හිතන්න වෙලා එකම දේ අර කියන්නේ වැඩේ ක්‍රාෆ්ට් එක හදාගත්තට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් ඒ දේවල් වලට ඇඩ්ජස්ට් වෙන්න. ඒක කරන්න ඕනි ඉතින්. ඒක ඕනම මීඩියම් එකකදී ඒක ඇප්ලයි වෙනවා. හරි ලකා ඊට පස්සේ මේක පොඩි ස්පොයිලර් අලර්ට් එකක් වෙයිද දන්නෙත් නෑ. මම ෆිල්ම් එකේ මාර ආසම කැලලක් තමයි අර මුල් තප්පර 5 ඔයා පොඩි ගේන ටික يعني දර්ශන අයියගේ සිද්ධියත් එක්ක මාර ෂොක් එකක් දෙනවා වැඩේ ඇතුළට. අපි මේ මම ඔක ලිව්වත් එක්ක Facebook එකේ මම ෆිල්ම් එක බලලා දවසේ මේ ඔක සාමාන්‍යයෙන් ඇඩ්වර්ටයිසින් වලදී අපි දැන් ඉස්සර තියෙන මේ golden 5 second කියලා. දැන් ඒ golden 3 second වල තියෙන ඩිජිටල් අවකාශෙත් එක්ක ඔයා ඒක හිතාගෙන දෙයක ඇහැලේ තන්ට ගෙනාවේ හුක් එක තියාගන්න ඕනේ කියලාද මට ඕනේ මට ඕනේ වෙච්ච දේ තමයි ඔය සිනමා ශාලාවේ අත්දැකීම කියන එක. ඒ කියන්නේ මම කියන්නේ පර්සනලි මම ඒක ඇල්ල බැලුවට පස්සේ ඒ ෂොක් එකත් එක්ක තමයි මුළු ෆිල්ම් හරියටම හරි ફોකස් කරන් ඉන්නේ. අපිට ඕනේ වුණේම මොකද මේ ෆිල්ම් එකේ දැන් කීප දෙනෙක් කියලා තිබුණා
දුෂ්ටයා පවෆුල් මදි වගේ. මං ඒකට උත්තරයක් විදිහටම කියන්නේ අපි හැමදාම මේ චිත්‍රපටය නමවල තියෙනවා එළියෙන් එන විශාල දුෂ්ටයෙක්. හැබැයි ස්වභාවික ජීවිතයේ දුෂ්ටයත් අපි වගේ මේකේ. අපි හිතනවනේ දැන් අපි දේශපාලකයෝ ගැන හිතනවනේ. ඒගොල්ලෝ නිකන් මාර පොරවල්ලා කියලා. මම කියන්නේ ලංකාවේ මාර පොරවල්ලා කියපු ගොඩක් දේශපාලකයන් තිබුණේ මිලදී ගැනීමේ විලිලැජ්ජ නැතිකම විතරයි. අපිට මචං කොහේ හරි දැනට ගිහලා මිනිහෙකුට රුපියල් 1000ක් දික් කරන්න පොඩි ලැජ්ජාවක් තියෙන මේ වැඩේ කරගන්න. දැන් මම නම් ජීවිතේට කරන්නේ නැහැ අත්‍තරම කියන්නේ. මම වාහනේ නැවැත්තුවොත් ඕන කෙනෙකුට කියන්න පුළුවන් ලක අතරින් මේවා කරා කියලා ඕනනම් මේක බලලා මම වාහනේ නැවැත්තුවොත් මං දඩේ ලියා ගන්නවා. මටියක් අමාරුයි ඒ වැඩේ. පොඩි ඇඟට ඇඟට පොඩි අමාරුවක් තියෙනවා. අපි කතා කරන එකයි දෙක ක්‍රියාවයි දෙකක්. ඔව් ටෝක් කරලා බේරලා තියෙනවා ඕනේ. ඒක හරි. ටෝක් කරලා බේරලා තියෙන මේ මහතුරු එහෙම කතා බහ කරලා කොහෙන් හරි සිනමාවට ඇවිල්ලා එයා බලපු චිත්‍රපටියක් අල්ලගෙන ටෝක් කරලා කියනවා යන්න හරි මට මතකයි වා දැකලා තියෙනවා එකක් කියලා ෂේප් වෙලා තියෙනවා. හැබැයි ඔය අපි මාර පොරලේ කියන්නේ ඒගොල්ලන්ට මොළ 7ක් තියෙනවා මාර ගේම් ගහනවා කියන දේශපාලකයන්ට ගොඩාක් දුරට තිබිලා තියෙන එක තමයි මචං මිලදී ගැනීමේ විලිලැජ්ජ නැතිකම. එතකොට ඔය අපි ඔය හිතන අල්ටිමේට් දුෂ්ටයා කියන එක්කෙනෙක් එහෙම එක්කෙනෙක් නෑ. මම තමයි ඔයාගේ දුෂ්ටයා මචං. ඔයා තමයි මගේ දුෂ්ටයා. අපි ඔක්කොම පෙට්‍රල් නැතුව හිටියේ අපි ඔක්කොම ඡන්දේ දීලා. අපි අපිට ඉගහ ගන්න දුන්නේ නෑ. අපි අපිට ඉගහ ගන්න ආපහු. එතකොට මට මාර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා සුජිත්. ඒක මම වගේ හේකුට ඒක අර ඔයා අහන්නේ මගේ සිනමාවේ ඒක. මැයි 9 වෙනිදාද කොහෙද ගෝල් ෆේස් එකට ගැහුවා. මම ගෝල් ෆේස් එකට ගැහුවානේ. මම එදා ගෝල් ෆේස් යන්නේ හිටියේ ජගාටු දෙක කතා කරලා මම මගේ පොඩි පුතාට අසනීප එයාට විස් කන්ඩිෂන් එක තිබුණා. ඉතින් ඒ කාලේ තිබුණා. මම එයාව අරගෙන ගියා ලංකා හොස්පිටල් එකට. ගිහිල්ලා එයාගේ ඔය දේවල් ටික කරලා දැන් මම ගෙදර එනවා. දැන්නට චමරි ෆෝන් එක බලලා කිව්වා ලකා මොකක් හරි ඉන්සිඩන්ට් එකක් අපි දන්නවා දැන් අරගොල්ලෝ අතෙන්ට එනවා කියලා. ඉන්සිඩන්ට් එකක් වෙනවා කියලා. මං හිතුවා ඉතින් කොහොමදද ඉන්සිඩන්ට් එකක් බලාපොරොත්තු වෙන් හිටියේ. හරි ඉතින් යම් තත්ත්වයක් ඇති වෙයි කියලා. ගෙදර ආවා මේක දානකොට නාලිකා ලයිව් දෙනවා. නාලිකා ලයිව් දෙන්නේ යටින් එපික් මියුසික් දාලා. ටිකිටිස් ගාලා ත්‍රිල් එක හදලා තමයි නාලිකා ලයිව් දුන්නේ. මං ඒ වෙලාවේ Facebook එකට දැම්මා. ඉතින් මට මතකයි ඒක. මට මතකද මම දැම්ම මචං මම මේ පොළවේ අවුරුදු ගාණක් ජීවිතේ මං දිගට මේ වෙලාවේ ඔක කලින් ඉඳලා කී හිටියා මේ පොළවේ ভাইබ්‍රේෂන් එක මට දැනෙනවා. ලෑස්ති වෙන්න ඕගොල්ලෝ මේකට ඉක්මනින් ඇක්ෂන් එකක් ගන්න. ඇත්ත මිනිහා නැගිටපු දවසට මේක යන්නේ තනකොළ ගලවගෙන කියලා. මම මේක බලලා මම දැම්මා ස්ටේටස් එකක් 83 ඔන් වෙනවා. ටක් ගාලා මේක කවරි කන්ට්‍රෝල් කරගත්තේ නැත්තම් කියලා. අනිත් පැත්තට නැගිට්ට මචං විනාල විනාශයක්. ඒ විනාශයේ විසින් ඒ විනාශය දිහා මම බලන් ඉන්නකොට මම කල්පනා කෙරුවා දැන් අපේ උන්ට ගහනකොට අපේ උන් කියලානේ අපි ගෝල් ෆේස් එකේ කට්ටිය සැලකුවේ. අපේ උන්ට ගහනකොට මචං පට්ට වේදනාවක් ආවා. ඊට පස්සේ අපේ එවුන් වෙනුවෙන් වෙන මහා සමාජයේ නැගිට්ටනේ. ඒ ගුටි කකා දුවන මිනිස්සු දිහා බැලුවාම සුජිත් මම කල්පනා කෙරුවා අපේ මීගලයේ කවුද එතන දුවන්නේ කියලා මචං. මට එහෙන ඉමෝෂනල් මේකක් ආවා. ඔව් ඒගොල්ලෝ ගැහුවා තමයි ඇවිල්ලා මචං. හැබැයි අනිවාර්යෙන්ම මම දන්නවා මහින්ද මහත්තයා වෙනුවෙන් පණ දෙන්න අපේ මීගලයි මිනිස්සු ඉන්නවා. මගේ ලොකු අම්මලා මගේ බාප්පලා මම කල්පනා කරුවා මගේ මස්සිනා දුවනවද මේ ගොටේ ගුටි කකා කියලා. එතකොට මම තමයි මගේ දුෂ්ටයා වෙන්නේ. මගේ දුෂ්ටයා පිටින් එන්නේ නෑ මචං. එතකොට මම නැවත චිත්‍රපටියට කියන අවකාශයට එනකොට මම ඉන්නේ මචං මේ ඉමෝෂන් එකේ. මං එතනදී බොරු කරන්නේ නැහැ ඇත්තටම. මට නිකන් අර මාර දුෂ්ටයෙක්. දැන් මේක ජෙහාන්ටනේ කම්පෙයා වෙන්නේ. ජෙහාන් කියන්නේ මචං above the line. ආවිල්ලා larger than life. ජෙහාන්. කොන්නාඩිස් කෙනෙක් නේ. කොන්නාඩිස්. යා මචං වැඩ කරන්නේ රටේ ලොකුම මිනිහට අන්තිමේදී බලනකොට. bigger than everything. සිඩ්නිලා හැම නෙමෙයි මචං. සිඩ්නිලා below the line. ඒගොල්ලෝ හැමදේටම වැඩිය පොඩි. ඌ ගහනකොට කරන්නේ කෑ ගහන එක, කියවන එක. ඌ පිස්සුවෙන් වගේ කියවනවා. ඌට ගහන්නේ ඕනම තැනකද. දැන් ජෙහාන් එතන ගුටි කෑවා නම් ජෙහාන් කියවන්නේ නෑ. ඌ කියවන්නේ. ඌ හැම වෙලේම කරන්නේ මැජික් එකකින් එනවනේ. කෝල් එක එනවනේ. ඔළුවට තුවක් පොදියක් කෝල් එක එනවා. කෝල් එක එනවා. ඒක නෑ. සිද්නිට ඒක නෑ. සිද්නිට අඬන්න තියෙන්නේ. ඌට තියෙන්නේ මචං අඬන්න. අඬන්න කියවන්න. අඬන්න කියවන්න. අර ගුටි කාපු මිනිස්සු වීරයෝද මම කියන්නේ. එදා එක වතාවක් ගුටි කෑවා අපේ යාළුවෝ ටික. පොළු වලින් අරනේ වැටෙනවා. උනුත් ආපහු ගන්නවා. ඊට පස්සේ බේරේ වැවට දානවා. පාරවල් දිගේ ඇඳුම් ගලවලා යවනවා. ඊට පස්සේ බස් වලට ගහනවා. ඒ මිනිස්සු ආයි බයෙන් කෑ ගහනවා මචං.
එතකොට මෙන්න මේක තමයි අපේ සොසයිටි. يعني බලදි දෙපැත්තම මචං එකයි උන් ටිකක්. ඔව් අපේ උන්නේ ගුටි කන්නේ. මම එකයි කිව්වේ අපේ ජගාල ගුටි කනවා එක පැත්තකින්. අපේ ජගාලට ගහන්න ඇත්තේ මං කියනකො අපේ මීගලේ 3 දෙනෙක්වත් ඉඳලා තියෙනවා. කියන්නේ නැති. ඕකුන් ටික කොහෙන් හරි බහැලා යන්න නැති ගෙදර. හැබැයි ඒ වේදනාව දැනෙන්නේ නැත්තම් මචං මම හිතන්නේ මට ෆිල්ම් හදන්න බෑ කියලා. ඒක නිසා මම හිතන එක තමයි හැම වෙලාවෙම අපි ඒ කියන්නේ මේ දුෂ්ටයා වීරයා ජීවිතය මේක මේ පොළවේ ඇතුලේ තමයි තියෙන්නේ. ඒ නිසා මේක ත්‍රිල් වුණත් ඩ්‍රාමා වුණත් මොකක් වුණත් ඔයාවේ ත්‍රිල් එකෙන් රවට්ටගෙන නැත්නම් කතන්දරේ ත්‍රිල් එකෙන් රවට්ටගෙන මම ඒක ඇතුලේ මගේ කතාව කියනවා. මගේ කතාව ෆස්ට් වීක් එකේ අහුුනේ නෑ. මුල් දවස් 5 අහුුන්නේ නෑ. හැබැයි අද වෙනකොට ඒ කතාව අහුවෙමින් එනවා. විදර්ශන සහෝදරය ගැන කියලා තිබුණා. සුමිත් චාමින්ද සහෝදරයා කියලා තිබුණා. එහෙම අර ඒගොල්ලෝ ඉතින් අර ඉන්න දේශපාලන වාතාවරණයට ඒගොල්ලෝ පේනවා ඒක වේගෙන්. අනිත් කට්ටිය තාම ජෙහාන් එක තමයි සමහර අය මේ කල්ලා කිව්වා මේ මචං මම හිතුවේ මේකේ පොර වෙන්නේ මේ තුමිඳු කියලා. සහ ලකාගේ පීටඩි එකක ජෙහාන් කික් එක. ඉතින් කමක් නැහැ. මම ඒකට විරුද්ධ නැහැ මචං. යාට ඒ අදහස දැරීමේ අයිතිය තියෙනවා. ඒක කීයටවත් ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි හිතමුකෝ කවුද ටැරන්ටිනෝ ලව් ස්ටෝරියක් කරා කියලා නිකන් හින්දි කතා කරොත් අපි යන්නේ ඒක බලන්නේ මේ වගේ එකක් එනවනේ. හැබැයි ඒකට වෙලාවකදී අපිට සෙට් වෙයි. යා මොකද්ද කියන්න දන්නේ කියන. ඉතින් දැන් මට එමින් තියෙනවා අද බලනකොට අර අපේ සින්දුවට ගොඩක් අය ඒගොල්ලන්ගේ ජීවිතේ කපලා පෙන්නනවා. බඹරු වඩන්නායකට. ඒක මට මාර ඉමෝෂනල්. මම ටච් කරන්න try කරපු තැන ඒක. එතකොට මේ ඒ දේවල් එක මම හිතන්නේ අර ඒ ජීවිතයේ කොටස ඒ ගලවලා ගන්න කොටස ඒක තමයි ප්‍රේක්ෂකයත් එක්ක ගනුදෙනු කරන කොටස බවට පත් වෙන්නේ. ඒක ලකා මේ අන්තිමට කලින් ප්‍රශ්න දෙකක් තියෙනවා තව අහන්න. තව තියෙනවා ඉතින් තව වෙලාවත් මේ මත වෙන හින්දා මේ මොකද්ද වාලම්පුරි කියලා නමගේ ඉන්න විශේෂ හේතුවක් තියෙනවද? ඇත්තටම චිත්‍රපටයේ නම හීන හතාමාරක් කියන එක හතාමාරේ කතාව නම් නොකිය ඉන්නම් තාම ෆිල්ම් එකේ පළවෙනි සතිය නිසා ඇත්තටම චිත්‍රපටයේ නම වෙන්න ඕනේ හීන හතාමාරක්. මේක වාලම්පුරියක් ගැන කතාවක් නෙමෙයි ඇත්තටම. මේක තියෙන හීන හතාමාරක් පිළිබඳව ප්‍රශ්නයක්. එකම දේ ඒක ජෙනරේට් කරන්නේ මේක විසින් අපේ සංකේත රූපේ තමයි වාලම්පුරිය. එතකොට ඒ දෙකම එකතු කරලා තමයි වාලා දැන් ගොඩක් කට්ටිය හිතන්නේ අර හීන හතාමාරක් ටැග් ලයින් එක කියලා. ඒ කියන්නේ මොකද වාලම්පුරිය කියලා කලින් චිත්‍රපටියකුත් තිබිලා තියෙනවා. ඒක බර්මින් ලයිලි ෆර්නැන්ඩෝ මහත්මයා අධ්‍යක්ෂණය කරපු එකක්. අපේ චිත්‍රපටියේ වාලම්පුරිය හෙවත් හීන හතාමාරක්. එතකොට වාලම්පුරියක් කේන්ද්‍ර වෙච්චි හීන හතහමාරක කතාව තමයි තියෙන්නේ. ඉතින් හතහමාර කියන එක ගැන මගෙනුත් ගොඩක් කට්ටිය අහලා දෙනවා. මම ඒක නොකිය ඉන්නවා මේ තාම ඒකට කාලේ නෙමෙයි. ඒගොල්ලන්ගේ අදහස හැබැයි සමහරව ළඟටම කියලා තිබුණා මෙන්න මේ අදහසින් වෙන්න ඕනේ හතහමාරක් කියලා කියන්නේ කියලා. ඉතින් ඒකට මගේ අදහසකුත් තියෙනවා. ඒක මේ මං හිතුවේ දැන් වාලම්පුරි සම්බන්ධයෙන් ලංකාවේ ලොකු ඉතිහාසයක් තියෙනවනේ. වාලම්පුරි පස්සේ මේ දිව්ව වාලම්පුරි විකුණලා මිනිස්සු කෝටිපති වුණා. මං හිතන්නේ දැන් ඒක මිනිස්සෙක් හිරේ. හරිද? ඊට පස්සේ අපි ආයේ කලින් කිව්වාගේ මේ ඒක අපි සමහර ෂෝට් කට් හොයන හින්දා වාලම්පුරි කියන එක දැම්මදෝ කියලා. ලකා එහෙනම් අන්තිම ප්‍රශ්න විදියට මම මෙහෙම ඇහුවොත් ඉස්සරහට එන්න සිනමා නිර්මාණකරුවන්ට දැන් ඇත්තටම කිව්වොත් මමත් පොඩි ෆිල්ම් එකකට ගහලා ලියාගෙන කරගෙන චුට්ටක් ලෑස්ට් වෙමින් ඉන්නවා මේ දවස්වල. මේ ඔන්න පොඩක් කිව්වා ඒක ලියලා. මේ මට ලොවත් කතා කරන්න තියෙයි ගොඩක් දේවල් ඒ සම්බන්ධයෙන් පර්සනලි අපි කතා කරමු. එහෙම ඉන්න අයට දෙන්න තියෙන පණිවිඩයක් මොන හරි තියෙනවද සහ මේ දවස් ටිකේ මුණ දීපු බැරෑරුම්කම් මොනවාද? කියන්නේ ප්‍රශ්න මොනවාද මේ ඩිස්ට්‍රිබියුෂන් වලදී සහ ඒක මහන්සිය ඒ වගේ දේවල්. ඔව් මහන්සිය තමයි දැන් මට අර කූඹියෝ නාට්‍ය හින්දා ඔක්කොම හින්දා මට ටිකක් ඒ ප්‍රශ්න ප්‍රමාණය අඩුයි. බොරු කියන්න ඕනේ නෑනේ. ඒකෙන් අර ඇඩ්වාන්ටේජ් එකක් හම්බ වෙනවා ඔඩියන්ස් එක පැත්තෙන් තියටර්ස් පැත්තෙන්. ලකා කියලා බ්‍රෑන්ඩ් නේම් එකක් ඇති. පොඩි එකත් මාව දන්නවා. දැන් තියටර්ස් වලින් අයිති අයත් මාව අඳුරනවා නම් මේගොල්ලෝ කූඹියෝ ෆෑන්ස්ලා. ඒතකොට සුට්ටක් සපෝට් එක වැඩි ඇත්තටම. බොරු කියන්න ඕනේ නෑ. ඒක තමයි ඇත්ත. අලුතෙන් ෆිල්ම්ස් හදන්න ඉන්න සියලු දෙනාට මට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි චිත්‍රපටිය ඔයාගේ. දැන් ලංකාවේ තියෙනවා විශාල අවුලක් සුජිත්. මිනිස්සු හරි බයයි චිත්‍රපටි හදන්න. ඒගොල්ලෝ එක්ක යාළුවන්ට බයයි. මං කියන්නේ උඹගේ යාළුවෝ චිත්‍රපටි හදලා නැහැනේ බා. මම හැමදාම කියන්නේ උඹේ යාළුවෝ චිත්‍රපටි හදලා මට විමුක්ති ජයසුන්දර මරු උපදෙස් ටිකක් දීලා තියෙනවා. ජීවිතේ මට දීලා තියෙන ෆිල්ම් වලට දීලා තියෙන මගේ විමුක්ති වෙන්නේ එතනින්. එකක් තමයි විමුක්ති කියලා තියෙනවා ෆිල්ම් හැදෙන්නේ නැහැ.
ෆිල්ම් හදන්න ඕන. කෑල්ල අරගෙන හදන්න ඕනි කියන එක. එයාම තමයි මට ඒක මාර එකක්. එයා කියන්නේ අපි හිතනවා ෆිල්ම් නිකන් මෙහෙම ෂූට් කරන ගියාම ෆිල්ම් හැදෙනවා. නෑ. එඩිටින් ටේබල් එකට අරගෙන ඇවිල්ලා මෙයා කළා ෆිල්ම් හදන්න ඕන. නැවත හදන්න. මදි නම් ආයෙ ෂූට් කරන්න ඕන. බය නැතුව. ෆිල්ම් හදලා තමයි මොකද හිතුවා අපි කරන ටික ප්‍රේක්ෂකයෝ දන්නේ නැහැ. කී වතාවක් ෂූට් කරාද ටේක්ස් කීයක් ගියා. අදාළත් නැහැ. දෙවෙනි එක මට මේකත් විමුක්තිමයි කිව්වේ. කිසිම වෙලාවක ෆිල්ම් එක ක්‍රිටිසයිස් කරයි කියලා නරකයි කියලා කියයි කියලා හිතන එකෙකුට රිලීස් එක කලින් ෆිල්ම් එක පෙන්වන්න එපා කියලා. ඒක මට මාර එකක් වුණා. එයා කිව්වේ හේතුව ඒක ආවට පස්සේ ඔයාට නැවත ඔයාගේ මැටීරියල් එකත් එක්ක ගනුදෙනු කරන්න බෑ. දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි අපි විචාරකයෝ යක්කු වගේ තැනකට දාගන්න. ඩීමනයිස් වෙනවා. මාර බයයි මේ විචාරයට අපි. එතකොට මම කියන්නේ මෙන්න මේ විචාරකයෝ, ඒ කියන්නේ චිත්‍රපටි හදන එක්කෙනා පූර්ව වශයෙන් විචාරකයාගේ නිගමනය මේ වේයි උපකල්පනය කරනවා. එන්න කලින්. එතකොට අපි පහුගිය කාලය පුරා සුජිත් එකම කැටගරියක චිත්‍රපටි හදන්න එතනින්. ඒ කියන්නේ මේ දැන් ওই ਵਿਚාරය කියන එක ලංකාවේ ආවනේ වාමාංශික ਵਿਚාරය. ඒගොල්ලෝ සබ්ජෙක්ට් මැටර් එක විතරමයි ගනුදෙනු කරන්නේ. ඒතොර දීප්තිලාගේ එක්ස් එකෙන් ගෙන ආපු ਵਿਚාරය. ඒගොල්ලෝ නිර්මාණකාරයත් එක්ක ගනුදෙනු. උගේ ප්‍රතිරූපේ ඌ කවුද ඌ කන්නේ කරේ තරයි ඒක පොඩක් අතිශය පර්සනල් ලෙවල් ලෙවල් එකටම යනවා ඒගොල්ලෝ. එතකොට තව ලංකාවේ සෞන්දර්ය ਵਿਚාරය නැතිම තරම්. ටෙක්නිකල් ਵਿਚාරයක් ඇත්තෙම නැහැ. ටෙක්නිකල් විචාරයක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ කලර් කොම්පොසිෂන් එක මේක දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ චිත්‍රපටියේ හැම කැරක්ටරයක් මේන් කැරක්ටර්ස් 8ම අඳින ඇඳුම් පැටර්න් එක යාට යුනික්. ඒක කාටවත් අහුවෙලා තිබුණා. මම දැක්කේ නැහැ කිසිම කෙනෙක් ඒකට කමෙන්ට් කරලා තියෙනවා. අර දිල්හානි ඇඳුම රතුයි කියන එක විතරයි තිබ්බේ. අනිත් හැමෝම බැලුවොත් සිඩ්නි අඳින්නේ කොටු ෂර්ට්. මම නිකන් කියන්නම් මේකේ සිඩ්නි අඳින්නේ කොටු ෂර්ට් විතරයි. මෙයා කවුද තුමිදු වඳින්නේ අත්කොට ලිනන් ෂර්ට්. අපි දිගට මේක මේන්ටේන් කරුවා. එතකොට අපේ නිර්මාණකාරයා නිර්මාණයට එන්න කලින්ම මේ පූර්ව නිගමන ටිකකට එනවා මම මේක මෙහෙම කරුවොත් විචාරකයා මෙහෙම කරයි. ඒක හේතුව අපිට ඉන්නේ විචාර කරන කීප දෙනයි. ඒතොර ඒගොල්ලෝ දකින්න එකම එක පර්ස්පෙක්ටිව්. ඒක ඉතින් ඒගොල්ලන්ගේ වරදක් නෙවෙයි. තව එන්න ඕනේ. දැන් මේ සෝෂල් මීඩියාවල මේක ඕපන් වෙවි එන්නේ. එතකොට මේ නිර්මාණකරු හරි බය වෙනවා මෙන්න මේ වැඩේට. මම තරුණ හරි කවුරු හරි අලුතෙන් තරුණ නෙමෙයි. කියන්නේ අලුතෙන් චිත්‍රපටයක් හදන කෙනෙකුට කියන එක තමයි ඔයා හදන්න ඔයාගේ ෆිල්ම් එක. ඔයාගේ කතාව වෙන කෙනෙක් ළඟ නැහැ. එතකොට ඒක සිනමාවේ අරයා කරලත් නැහැ මෙයා කරලත් නැහැ. ඊට සමාන ළඟ ඒවා කරලා ඇති. එතකොට ඔයා බය වෙන්න එපා ඔයාගේ කතාව හදන්න. හේතුව ප්‍රේක්ෂකයෝ ගත්තු ගමන් අනිත් සියල්ල අහෝසි වෙනවා. ඒ විචාරවලින් අනම්මනම් වලින් ඔයාගේ ඊළඟ නිර්මාණයට පෝෂණය ගන්න. ඒ මං කියන්නේ මේ මිනිස්සු යක්කු නෙමෙයි. දැන් භූපතිලා විදර්ශනලා හරි කවරේ ඔය ඉන්න කට්ටිය ඔක්කොම අපේ හිතවත්. මං හිතන්නේ ලොකුම විවේචන ගෙන ආවට කෝම්බි වලින් පස්සේ විදර්ශනයේම සෑහෙන්න භූපතියෝ නලින් රංගනීයකද වෙච්ච මේක ගාල්ල ගිහිල්ලා බැන්න රෙදි ගැලවෙන්නේ. හැබැයි අපි යාළුවා අපි හැම කියන්නේ මම මොකක් හරි දෙයක් ගැන ලිව්වොත් භූපති කමෙන්ට් එකක් දානවා මචං ඒක මරු එහෙම කියන. මේ ඩීමනයිසිං තමයි අපේ තියෙන අවුල. එතකොට මගේ චිත්‍රපටියේ විචාරයට ලක්වීම කියන එක ඊළඟ නිර්මාණකාරයට අයි ලකාගේ එකට එහෙම කිව්වේ. එහෙනම් ඒ පොයින්ට් එක මොකද්ද? ඒක අල්ලගන්නේ කොහොමද? ඒකට ලකාගේ උත්තරේ මොකද්ද? ඊට පස්සේ මටම ආපහු එකක් කරනවා අම්මට සිරි මේකේ මෙතන මෙහෙම කිව්වා. එහෙනම් මම ඊළඟ එකේදී මේකේදී පරිස්සම් වෙන්න ඕනේ. ඒක මට දැනුමක්. හැබැයි මම ඒක මත පදනම් වෙලා නිර්මාණ හදන්න හොඳ නැහැ. අපි විශාල අර්බුදයක ඉන්නවා. මම කියන්නේ ඒක අපි නැවත මේ විචාරක සහෝදරුත් එක්කත් කතා කරමින් යනවා. ඒ තමයි වඩා කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකකට යන්නේ කොහොමද? වඩා කන්ස්ට්‍රක්ටිව්ලි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඊළඟ කමඩි එක හදන එක්කෙනාට ඊළඟෝගේ නෙළුම් කුල්ලෙන් ගන්න තියෙන එක්ස්පීරියන්ස් එක මොකද්ද? රාණි වලින් බයෝපික් එක හදන ඊළඟ එක්කෙනාට ගන්න තියෙන එක්ස්පීරියන්ස් එක මොකද්ද? ඊළඟ නිර්මාණකාරයෙක් හදන්නේ බයෝපික් එකක්. මම කියන්නේ මහින්ද රාජපක්ෂගේ ජීවිත කතාව හැදුවොත් එතකොට මෙයා සිගරට් බිව්වා කියලා චෝදනාව ආවනේ. එහෙම සිගරට් බොනවද මෙහෙම කරනද? මහින්ද මහත්තයා බිව්වද? වගේ තැනින් ඉඳලා එයාට හිතන්න පුළුවන්. ඒ කෑල්ල ගේනවද නැද්ද? එතකොට මේ දේශපාලකයෝ පෝට්‍රේ වෙන්න වෙච්ච විදිය හරිද ඒක ඇතුලේ? එතකොට මම හිතන්නේ මෙන්න මේක. ඒක තමයි නිර්මාණකරු මම කියන්නේ ඔබ නිදහස් වෙන්න. මේකේ ප්‍රශ්නේ තියෙන ඔබ නිදහස් නොවුනොත් පුළුවන් තරම් ෆ්‍රී වෙන්න. එහෙම හිතන්න එපා. බැන්නයි කියලා මොකුත් වෙන්නේ නැහැ. පාරේදී අල්ලගෙන ගහන්නේ. චිත්‍රපටියකට බැන්නයි කියලා පාරේ අල්ලන් ගහන්නේ. හම්බුනම හග් කරනවා, බදා ගන්නවා. මචං මේමයි කියනවා. බේඩේ බැලුවා මරු මචං. හැබැයි මේකේ මෙහෙම එක තමයි වැඩේ. ඒක නිසා අපි එකිනෙකා අතර තියෙන මේ ටෙන්ෂන් එක නැති කරගත්තොත් මං හිතන්නේ අලුත් නිර්මාණයක්. මොකද අපිට පස්සේ මම හිතන්නේ
මට පස්සේ එන ෆිල්ම් එක මට වැඩි ඉතා දක්ෂයි. එයාට හම්බෙච්ච මැටීරියල් ප්‍රමාණය වැඩි. එයාට මේක ඇතුලේ තියෙන පහසුව වැඩි. අපි හැමෝටම වැඩි. අපිට කලින් ජෙනරේෂනේ මාර පහසුයි. නෙගටිව් කොයිතරම් සීමාකාරීද. ඒ කාලේ අඩි 400 රුපියල් 30000 ඒ කාලේ මම අන්තිමට නෙගටිව් වලින් සහාය අධ්‍යක්ෂකයෙක් විදිහට වැඩ කෙරුවේ 2010ද කොහෙද මේ හඳගම මහත්මයා හඳේගේ විදු අපි මට අන්තිමට 35mm මම ඇසිස් කිරුවේ විදු වලට හලාවත පැත්තේ ෂූට් කරේ රස කතා ටිකක් මම අහලා අස්සන සයනාතල් ගත්තා අඩි 400 රුපියල් 30000යි කොඩක් ඒ කාලේ එතකොට ටරර් ගාලා ක්‍රෑන්ක් එක කරකිනකොට බය හිතෙනවා ඒ කියන්නේ අගහරියට රේකේ සද්දෙකුත් වෙනවා විශේෂ හැබැයි දැන් ඒ ප්‍රශ්නේ නෑ හાર્ඩ් ඩිස්ක් තියෙනවා නම් චිප් එක තියෙනවා නම් අපිට ෂූට් කරන්න රීෂූට් කරන්න පුළුවන් රීෂූට් කරන්න පුළුවන් ඒක උඩ උනත් ෂූට් කරන්න පුළුවන් ඉරේස් කර කර ෂූට් කරන්න පුළුවන් අරක බෑ රීල් එක ගියොත් ගියාම තමයි ඉතින් ආයෙ එකක් නැහැ chance රීල් එක උඩ ආයෙ ෂූට් කරන්න බෑනේ එතකොට එයාට තියෙන ස්පේස් එක වැඩි ඒක නිසා මම කියන්නේ පුළුවන් තරම් විචාරකද ටයිම්ද තියටර්ස්ද මේ කොහෙද දාන්නේ නෙට්ෆ්ලික්ස් දානවද වගේ හිතන්නේ නැතුව මේව ඔක්කොම තියන්න දෙවෙනියට ඔයාගේ ඔරිජිනල් පීස් එක හදන්න ඉලංගෝ රාම් කියන ලංකාවට මම ඉලංගෝ එක්සැම්පල් එකක් ගත්තා ඉලංගෝ රාම් කියන ළඟට පර්ෆෙක්ට්ම කමර්ෂල් හදපු මිනිස්සු හැදුවේ ඔක්කොම සීරියස් කමර්ෂල් මම පළවෙනි ට්‍රේලර් එක බලලා මම ඊළඟට මෙසේජ් එකව රියලි කියලා ඊට පස්සේ මම හම්බෙලා මම කිව්වා මං ජීවිතේ හිතන්නේ ඔයා මේවා එකක් හදයි කියලා එයා කියන්නේ ලකා මේ මගේ මෙහෙම වර්ෂන් එකක් තියෙනවා මේ මගේ ට්‍රූ කතාව ඒ ට්‍රූ කතාව මිනිස්සු ගත්තා ඉතින් ඒක නිසා මට කියන්න තියෙන එක තමයි අර වටේ මෙහෙම තියෙන බැරියර්ස් ටිකක් තියෙනවා හොඳයි ඒක ඒවා කඩන්න නෙමෙයි ඒ වලින් සීමා වෙන්න. ඔයා හදන්න මිනිස්සු බලනවම තමයි. හරි. එහෙනම් ලකා මේ දහසකුත් වැඩස්සේ අද ආවට බොහොම ස්තුතියි. මොකද ෆිල්ම් එකක් එළියට දාලා ඒක දුවවනවා කියන එක ලංකාවේ වගේ රටක ඉන්දියාව දුවවනවනේ අපි ඕ. දුවවනවනේ මේක. ඒට දුවන්න ඕනේ මේට දුවන්න ඕනේ. මං හිතන්නේ ඔයාට මාස 2-3ක්වත් ඔය කට්ට කන්න වෙනවා. දෙකක් තියෙයි. ඔව් මාස 2-3ක් විතර කට්ට කන්න වෙනවා. මේ නම් ඒ කට්ට කන්න නිරෝගී සුවය ලැබෙන්න ඕනි. ඒ වගේම හොඳට ෆිල්ම් එක දුවන්න ඕනි. අපිට අලුත් වැඩක් තවරහ වැඩක් බලාගන්න පුළුවන් වෙන ඉක්මනට ලැබෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා මම හිතනවා කුඹියෝ දෙක ගැන සිග්නල් එකක් දීලා තිනවා ඒක වැඩේ කියලා මේ එකත් බලන් ඉමුලා එහෙනම් බොහොම ස්තුතියි අදාවට බොහොම ස්තුතියි